අල මිශ්‍ර කොච්චි මීට් බෝල්ස්. මෙන්න මේ විදිහට හදන්න. මම කරි එක කියලා කිව්වට ඇත්තටම මේක කළු පොල් මාළුවක් වගේ. මම මේ මිශ්‍රණය හදන්න ඉගෙන ගත්තේ සෝයා මීට් එක හදලා. ඉතින් ඒක මට රහ වෙච්ච නිසා තමයි මම මේ විදිහට සෝයා මීට් එක හැදුවේ. දැන් ඉතින් මම කළු පොල් එක හදා ගන්න යන්නේ. එනසල් කරාබු නැටි, සූදුරු මහදුරු, සුදු හාල්, වෙලිච මිරිස්, කුරුඳු, අබ, පොල්, ගාගත්ත පොල්, උළු හාල්, කරපිංචා දාලා මේ කළු පොල් එක මම දැන් හොඳට මද ගින්දරේ මේක ටික ටික බෙද ගන්නවා. මේකට හොඳට එනසල් කරාබු නැටි කුරුඳු දාපුවම තමයි මේ කළු පොල් එක ගොඩක් රස වෙන්නේ. ඊට පස්සේ මම කරපිංචා ටිකක් දාලා ආයේ මේ විදිහට මේක ටිකක් නිවා ගන්නවා මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්න කලින්. දැන් මම භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒකට ලුණු අවුමිලිස් රම්පේ කරපිංචා ටික දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට ටෙම්පරාදු වීගෙන එනකොට ඔයාලට අර මිශ්‍රණයේ ටෙම්පරාදු කරන જાති ටික දාගන්න. මේ තියෙන්නේ ශානීස් ෆ්ලේවර් ලැබ් එකේ එදා මේ අක්කියෙන් ගත්ත මිරිස් කුඩු මේ සැහැඳි භාගයක් විතර තමයි මම එකතු කරගන්නේ. ඒ ටික දාලා මේ තෙල් එකට ඒකත් මම හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම ඕකට අල ටික දාගන්නවා. ඕගලන්ට පොතු ඇරලා දාගන්නත් පුළුවන්. මම ටිකක් අල බෙරි වෙයි කියලා හොඳට පොත සුද්ධ කරලා පොත්ත පිටින්ම තමයි කෑලි කපාගත්තේ. අර අපි බේක් කරන විදිහට තමයි අල ටික කෑලි කපාගත්තේ. දැන් අල ටිකක් දාලා අල ටික තෙල් එකේ පොඩ්ඩක් පදන් වෙන්න තියලා මිශ්‍ර කරලා මම දැන් කළු පොල් එක කොටා ගන්න තමයි යන්නේ. මේක බ්ලෙන්ඩර් කප් එකට දානකොට මිශ්‍රණය චුට්ටක් නිරලා දාගන්න. දැන් අල ටික හොඳට ටෙම්පරාදු වෙලා ඒකේ තියෙන දේවල් ටෙම්පරාදුව මිශ්‍ර වෙලා තියෙන අල කෑලි වලට ඊට පස්සේ මම ඕකට වතුර ටිකකුත් දාගන්නවා. වතුර දාලා මේක මම මූඩියකින් වහ ගන්නවා. මොකද අල එක ටිකක් අපිට උයා ගන්න ඕනනේ. ඒක නිසා මූඩියකින් වහ ගන්නවා. දැන් අල එක ටිකක් ඉදිලා ඉවරයි. ওই වෙලාවේ මම කොච්චි මීට් බෝල්ස් ටික එකතු කරගන්නවා. මේ වෙලාවට තමයි අපි කොච්චි මීට් බෝල්ස් ටික එකතු කරගන්න ඕනේ. මොකද මීට් බෝල්ස් කියන එකත් එක්ක අල තැම්බෙන වෙලාවයි දෙකක්නේ මීට් බෝල්ස් කියන්නේ. බාගෙට පිසු ආහාරයක් නේ. එතකොට අල එක ඊට කලින් අපි ඉදව ගන්නවානේ. ඒකයි මේ විදිහට කරේ. දැන් මේක දාලා ඊට පස්සේ මම තක්කාලි ගෙඩියක් ඇඹුලට දාගන්නවා. හැබැයි මම තක්කාලි විතරක් නෙමෙයි මේකට ගොරක කෑල්ලකුත් දාගන්නවා අන්තිමට. හොඳද? දැන් මම මේකට කොටාගත්ත කළු පොල් මිශ්‍රණය එහෙම නැත්නම් අපි හිතමුකෝ මේක කළු කුඩු එකක් කියලා, බෙදපු 3-5 කුඩු එකක් කියලා. ඔයාලට මේක හදාගන්න බැරුව ගියොත් 3-5 මිරිස් කුඩු බෙදලා දාගන්න පුළුවන්. හැබැයි අර කළු පොල් එකට ඉතින් පොල් හාල් කොහොමත් එකතු කරනවානේ. මේක හරිම රසයි. ඇත්තටම කිව්වොත් මම මේකට පරාට තමයි ගොඩක්ම යන්නේ. ඒ තරම් රසයි මේක. ඊට පස්සේ මම ඒකට උකු පොල් කිරි ටිකකුත් එකතු කරගන්නවා. මද ගින්දරේ මේක උයා ගන්න. මොකද මීට් බෝල්ස් ටික තවත් අපිට කුක් වෙන්න ඕනේ. දාපු අලුතමනේ එහෙම කරේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරන්න. මම අන්තිමට තමයි ගොරක කැලි දෙකක් එකතු කරගත්තේ. මට තව ඇඹුල්ලට ඕනේ කියලා හිතුණා. ඉතින් මේක තමයි මම හදාගත්ත කොච්චි මීට් බෝල්ස් අල දාලා හදපු කරි එක. ඇත්තටම කිව්වොත් කළු පොල්. ඔයාලට සමහර විට මට බැනුම් අහන්නත් ඒ නම කියලා. මේ සෝයා මීට් එක හදලා රස වෙච්ච හින්දා තමයි ඒ සෝයා මීට් එක හදපු විදිහටම තමයි මම මේ දෙක හදාගත්තේ. හදලා ඉතින් මටත් කියන්න. මේ මට නෙළුම් මල් ටිකක් හම්බුණා. ඉතින් ඔය තියෙන්නේ ඒක මං චුට්ටක් ඒක අයින් කරනවා. මේ නෙළුම් මල් වලට රස්නේ ගහනවා මේ වෙලාවේ. මට ඉතින් මේ වෙලාවේ උණු බත් ටිකක් කන්න තමයි ගොඩාක් ආසාවෙන් ඉන්නේ. මේකත් එක්ක මම ඒකයි කිව්වේ උණු බත් පරාට වගේ තිබුණා නම් ඇත්තටම මේක මේ ඉන්දියන් කරි එකක් වගේ තමයි මට නම් දැනුනේ. මේක හදලා ඉවරුණාට පස්සේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. සෝයා මීට් හදනකොටත් ආය ওই විදිහටම ওই මිශ්‍රණේ කොටලා ගන්න. ඕගලන්ට ඇත්තටම ආස හිතෙයි මේ මිශ්‍රණේ මේ තරම් රසයිද කියලා. හදලා මටත් කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් මං ගිහින් එන්න. මං ඔයාලගේ ආදරණීය තනු තෙන්නකෝන්.